ඉස්සෙල්ලම කරන්නේ අයිස් ෆේෂියල් එකක් දාගන්න එක. ඔයාලට මූණට ඩිරෙක්ට් අයිස් කැටේ ඇප්ලයි කරන්න අමාරු නම් ඔයාලට පුළුවන් රෙදි කෑල්ල කොතලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් වතුරට අයිස් කැට ටික දාලා උනත් මේක ඔයාගේ මූණට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මම යන්නේ මගේ ස්කින් එක හොඳට ක්ලෙන්ස් කරගන්න. මෙතන මම දාලා තියෙන හාල් පිටි ෆ්‍රෙෂ් මිල්ක් එක මික්ස් කරලා මේක ගොඩාක් හොඳ ක්ලෙන්ස් එකක්. මේකට ෆ්‍රෙෂ් මිල්ක් දැම්ම කියලා කිසිම අවුලක් නැහැ. ඕනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ඉස්කෝලේ යන අංගිලා මල්ලිලාට පුළුවන් මේ වගේ නැචරල් දෙයකින් ඔයාගේ ස්කින් එක හොඳට ක්ලෙන්ස් කරගන්න. මේක ඇප්ලයි කරලා තප්පර 10ක් 15ක් හොඳට ඔයාගේ ස්කින් එක මසාජ් කරලා ඔයාලට පුළුවන් නෝමල් වෝටර් වලින් මේක වොෂ් කරලා අයින් කරන්න. ඊට පස්සේ මම කරන්නේ මගේ ස්කින් එක හොඳට ඩබල් ක්ලෙන්ස් කරගන්නවා. මේකට මම පාවිච්චි කරන්නේ කෝපි, අමු කහ නැත්නම් ඔයාලට කස්තුරි කහ උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මෙන්න මේ වගේ තක්කාලි යුෂ හරි නැත්නම් තක්කාලි ගෙඩියකින් උනත් මේක ඔයාලට ස්කින් එකේ හොඳට ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙන් හම්බෙන බෙනිෆිට් කිව්වොත් ඔයාගේ ස්කින් එකේ තියෙන සන් ටෑන්ස් රිමූව් කරන්න, ඩාර්ක් ස්පොට් රිමූව් කරන්න, ඒ වගේම ඔයාගේ ස්කින් එක ඊවන් කරන්න මේකෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් මේකත් මුණ ඇප්ලයි කරලා තප්පර 10ක් 15ක් හොඳට මසාජ් කරලා ඔයාලට පුළුවන් මේක වොෂ් කරලා රිමූව් කරන්න. ඔයාලට පේනවද දන්නේ පළවෙනි ස්ටෙප් තුන කම්ප්ලීට් කරාට පස්සේ මගේ ස්කින් එකේ තියෙන ග්ලෝ එක. ලාස්ට් ස්ටෙප් එක විදිහට මම ඇප්ලයි කරන්නේ මගේ ෆේස් පැක් එක. මේක මගේ ෆේවරිට්. මම මේ ෆේස් පැක් එක හදාගෙන තියෙන්නේ හාල් පිටි, කඩල පිටි, අමු කහ, ෆ්‍රෙෂ් මිල්ක් වලින් මික්ස් කරලා. මම මේ ෆේස් පැක් එක හදාගෙන තියලා සාමාන්‍යයෙන් සතියට දවස් 3ක් වගේ අනිවාර්යෙන් මේක මූණේ ඇප්ලයි කරනවා. මොකද මේ ෆේස් පැක් එක ඕනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම පිම්පල්, ඩාර්ක් ස්පොට්, එතකොට ඔයාගේ ස්කින් එක ඉවන් නැති මේ ප්‍රශ්න ගොඩකටම මෙන්න මේකෙන් ඔයාලට විසඳුමක් ගන්න පුළුවන්. ඔයිලි ස්කින් එකක් හරි පිම්පල් ගොඩක් තියෙන ස්කින් එකක් තියෙන කෙනෙක්ට ෆ්‍රෙෂ් මිල්ක් වලින් මික්ස් කරගන්න බයයි නම් ඔයාලට පුළුවන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් නැතුව ඇලෝවෙරා ඇඩ් කරලා මේක හොඳට මික්ස් කරගන්න. මේ ෆේස් පැක් එක විනාඩි 15ක් 20ක් මුණේ තියාගෙන ඉඳලා නෝමල් වෝටර් වලින් වොෂ් කරලා රිමූව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඇප්ලයි කරන්නේ මගේ ෆේවරිට්ම සීරම් එක. මේක මාර්ම ක්වොලිටි ඒ වගේම ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙන සීරම් එකක්. ඉතින් මේකට පුළුවන් ඔයාගේ ස්කින් එකේ තියෙන පිම්පල් පැචස් මාක් අඩු කරන්න. එතකොට ඔයාගේ ස්කින් එකේ ඩ්‍රයිනස් ගතිය, ඩල්නස් ගතිය නැති කරන්න. මේකෙන් නැති බෙනිෆිට් එකක් නෑ. ඇත්තටම ඒ තරම් ගොඩක්ම හොඳ රිසල්ට් තියෙන සීරම් එකක් මට. මේ සීරම් එක නිකම් සීරම් එකක් නෙමෙයි. මේකේ ඇල්ෆා බියුටි, නයිසිනමයිඩ්, හයිඩ්‍රොනික් ඇසිඩ්, විටමින් E, ටී ට්‍රී ඔයිල් මේ හැමදේම මේ සීරම් එකේ තියෙනවා. සීරම් එක ඇප්ලයි කරලා මේක ඔයාගේ ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඇලෝවෙරා ජෙල් එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ මොයිස්චරයිසර් එක ගාලා හරි ඔයාගේ ස්කින් එක හීල් කරගන්න. ඉතින් ඔයාලත් මේ ෆේෂියල් එක try කරලා බලලා ඔයාලගේ අදහස් රිසල්ට් මාත් එක්ක share කරන්න අමතක කරන්න එපා.